ගම් වතුරගේ මෙවැනි විශාල පිරිසක් අවතැන් වෙන්නත් ඉදිරි 10 දිනකට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට මිය ගොස් තිබෙනවා. එම මිය යන්නත් අවශ්‍ය නැහැ. වැස්ස ස්වභාවිකයි තමයි. හැබැයි අනතුරු ස්වභාවික නැහැ. විනාශයක් උදේ රාත්‍රී ප්‍රාර්ථනා කරන මනසකින් දේශපාලනය කරනවාද? ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න දේශපාලනයෙන් බේරගන්න. ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න ආර්ථික කඩාවැටෙමින් බේරගන්න උත්සාහ කරන්න එපා. ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න ජනතාවගේ ජීවිත විනාශ කරමින් බේරගන්න උත්සාහ කරන්න එපා. ආණ්ඩුවත් එක්ක තියෙන ප්‍රශ්න දේශපාලනයෙන් බේරගන්න. අපි ලෑස්ති. බලය ඡන්දෙකදී ගන්න. ඒකනේ තියෙන්නේ. ඒ නිසා ඒකට අවශ්‍ය වෙන මනස ලෑස්ති කරගන්න. ආණ්ඩුව විපක්ෂ කෙනකින් අයින් වෙලා අවුරුදු 3ක් 4ක් ජාතික සභාවක් ලෙස වැඩ කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා. ජාතික සභාවක් ලෙස. ගම් වතුරගේ මෙවැනි විශාල පිරිසක් අවතැන් වෙන්නත් ඉදිරි 10 දිනකට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට මිය ගොස් තිබෙනවා. එම මිය යන්නත් අවශ්‍ය නැහැ. වැස්ස ස්වභාවිකයි තමයි. හැබැයි අනතුරු ස්වභාවික නැහැ. ජනාධිපතිතුමා දිනයක් කියන්නේ මෙන්න මේ අහවල් දවස වෙනකොට මේ කොරෝනා වසංගතය මේ රටෙන් තුරන් කරනවා බැරි නම් කරගන්න පුළුවන් කෙනෙකුට බාර දීලා මම යනවා කියලා කිය. ඔහු රජයේ රැකියාවට ආරාධනා කරලා ඇති. ඔබ ගෙදර ඉන්න. ඔහු රජයේ රැකියාවට ආරාධනා කරලා ඇති. ඔබ ගෙදර ඉන්න. ආණ්ඩුවට ලංකාවට එවන විදේශ විනිමය එක මාසයක් නතර කරන්න එයාට තීරණය ගන්න පුළුවන්. එයාට තීරණය ගන්න පුළුවන් මේ ලංකාවේ ඉන්න තමන්ගේ දරුපවුල් මොනවා හරි කාලා කොහොම හරි ඉන්න අපි මාසයක් ලංකාවට විදේශ විනිමය වන්නේ නැහැ. සෑම පුරවැසියෙක්ම තමන් විසින් අගලු දමා ගැනීම සඳහා කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා. අපි මාස 2ක් විදේශ විනිමය වන්නේ නැහැ කියලා මාස 3ක් විදේශ විනිමය වන්නේ නැහැ කියලා තීරණයක් අරගෙන ආණ්ඩුවට මට්ටු කරන්නත් එයාට පුළුවන්. ආණ්ඩුවට මට්ටු කරන්නත් එයාට පුළුවන්.